සුවපත් වේවා. ටිකේ ලත් කුකුලාතේ මාරන් ඇවිත් වගේ. පහුගිය ටිකේදී අල්ලපු වැහි කෝටටද මන්දටි කිරි. මළුව පුරාම ඕසෙට පැලෑටි මතුවෙලා. අමුදින ගම මෙදිරේ වුණ අහකයිනේ පොඩි හාමුදුරුවනේ. වස් කාලෙදී අකපැටි කිරි. ඒක බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණින්ගේ නිගණ්ඨයින්ගේ ඉල්ලීමක් සලකලා පනවපු නීතිය. ඒ තවාට සීදිනයේ ගලවලා දා මැදියන් යාමි පහු වෙනකන් ඒකිට කිසිම ආරබූරුවක් තිබුණ නෑ අපේ හාන්දුන්නේ. ඇප නූල දාන කොටත් හොඳට සිහි කල්පනාව තිබුණා. තුන් සූත්‍රේ කියන්න ගත්තා විතරයි මේකි පරලල වුණා නොවේ. කෙලීට තිබිලා තියෙන්නේ කලු කුමාරයාගේ දිස්තිය. මේක මහා අබුද්දස්ස කාලයක් ගුරුන්නාන්සේ. තුන් සූත්‍රේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඉස්සරහට ලබන්නේ ඊශ්වර වින්සතිය. මටත් මහා නපුරක් කිවට දැනෙනවා. වෙන එකක් තියා. මේ බෝමලුව පැත්තේ වෙනදට පේන දේවතා එලියක්වත් දැක්කේ නෑ දැන් මාස ගානකින්. උන්නාන්සලටයි අපටයි තව ඒ හැටි දොහක් එකට ඉන්න හම්බෙන්නේ නෑ අපේ හාන්දුන්නේ. පරංගියා ඇවිදින් ලඳු කැලෑවල තිබුණු කුරුඳු ගස් ටික කෝටු මස් කරලා හූරන් ගියා. ඊළඟට ලන්දේසිකාරය. දැන් සුද්දා. කොයි බින් හරි ලඳු කැලෑවල තිබුණු කුරුඳු අපේ ඉහ අද්දරටම ඕන් දැන් ගාල්ලේ කොටුවට කුරුඳු ගේන්නේ කියලා ආඥාවක් නිකුත් කරලාලු. පිටිගල පැත්තේ බත් කුඹුරුත් දැන් පාත්ති දාලා කුරුඳු හිටවනවලු. හිටනරක් කරගන්න කාරි නෑ ගුරුන්නාන්සේ. මේක බුදුබණ රකින්න කාලයක් නෙවෙයි.
ඔහේලට අපිට මේවා ඔරොත්තු නොදුන්නට දැන් හැදෙන උන්ට නම් බොහොම අපූර්වට ගැලපෙනවා. අපි පොඩි හාමුදුරනේ කඩන පිංගමට පහුවදා ගම්මන් නටන්නේ කියලා. ඒ ගැන ලොකු හාමුදුරන්ට කතා කරන්න තමයි උදෙන්ම ආවේ. තාත්තගේ කල්පනාව එදාට මාවත් කලෙලි වස්සන්නේ. එහෙම හොඳයි ගුරුනාන්සේ. අපි ඒ විදිහට ලෑස්ති වෙමු. කට්ටියට මතක් කරන්න වෙයි මේ ගැන කතා බහ කරගන්න මේ පැත්තේ ඇවිත් යන්න කියලා. දැන් වස් කාලෙත් අහවර වෙගෙනයි එන්නේ. අනික මේක පොඩි උන්නාන්සේගේ පළවෙනි වස් රැසීම නොවෑ. එහෙමයි. එහෙනම් අපි ගොහින් එන්නම් අපේ හාන්දුරුවනේ. ළමයෝ ඉරමුදුන් වෙන්නත් ආවා. හේතු ඉඳ තියෙන වෙලාවක ගොඩ එන පැත්තේ ගිහින් එන්න ඕනේ බං. හොඳ කදුරු කොට දෙක තුනක් කපාගෙන එන්න. කපන්න ගත්ත වෙස් මූණක් තියෙනවා දැන් කාලෙක ඉඳලා. ඒකේ කම්පිති ගහන්න කදුරුලි ටිකක් මදි වුණා. ඕක මොකද මුන්නාන්සේ ඉඩපාඩු දිනලාක මගේ පැල් කොටේ පැත්තේ ලේකනේ ඇත්තේ. හොඳයි. ඔය ඒරොප්පේ සුදු නෝනලා ඇඟේ ගාන යවුවා. හොඳයි නේද? මිනිකට තමා ගැලපෙනවා. මිනිකට තමා ගැලපෙනවා. අප්පා මිනිකට අරන් දෙන්න මෙව්වා. මිනිකගේ අත්ත පාළු වෙනවා. කීයක් වෙනවද බම් මේ කුට්ටමට අලාභි? අප්පෝයි වැඩි ගාණක් නෑ හාමිනේ 52 තමයි. බුදු සන්තෝ 52ක්? හිඳා හිඳා තියාගනි. චෑ මොකද හාමිනේ එහෙම කියනවා? හොඳයි. හාමිනේ කීයද කියනවා? ඕන්නම් පණමක් දෙන්නම් මේ දෙකටම. හොඳයි. දෙන්නකෝ හාමිනේ දෙන්නකෝ කමක් නෑ. මිනිකගේ කැමැත්තනේ නේද මිනිකේ? හිටින් එන කාසි ගේනක. හොඳයි.
නිලි ඇවිත් ඔය තම්බිට පොල් පලා ටිකක් වක් කරලා දීලා. අම්මා බබ්බලට සිහි කල්පනාව කියලා එකක් නැද්ද? කුකුල්ලු වීටික ගිලිනවා. අනේ පැටිය වැස්සෙන් කිරි ටික බොනවා. ඒරටම කලින් හැඩේ තිබුණොත් ඇති. තම්බි මම්බට පාරක් කියලා ඇති. ගමට ආවට මේ පැත්ත පළාත එන්න එපයි කියලා. කොළඹ රටේ අරුමෝසම් එහෙ තියෙද්දි අපිට අපේ පාඩුවේ ඉන්න දීලා. එළරා නිලි නැගිටා. තාත්තා බුදුන් ඇඳලත් ඉවරයි. නැගිටලා ගිහින් කිරි ටික උණු කරහන්. නැගිටින් කිව්වහම පස්සපැත්තට එළිය වැටෙනවා ගෑල්ලා මිනිස්සු නිදා ගන්න හිතක් නැහැ. ගෙවලුත් එක මූසල වෙන්න. බට මං අන්තිමට වනපොත් කරන්න දුන්නු කවිපද පාඩම්ද? ඔව්. මණික් පාල ශාන්තිය. ඔව්. නානුර මංගල්ලි. පැන්නුපත